ඔබ ඉතින් ජාත්‍යන්තර තරඟවල ලකුණු 200ක් වාර්තා කරලා තියෙනවා ටෙස්ට් තරඟෙද නම් වාර්තා කරලා නැහැ මේ තරඟ දෙකේම ඔබ ආසන්නයට පැමිණියා මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ ඇත්තටම ලොකු chance එකක් තිබ්බ ඉතින් මට 200ක් ගහන්න. ඉතින් මම හිතනවා මට තව මැච් තියෙනවා. ඉතින් මම ඒ කියන්නේ ලොකුවට බොරු වෙන්නේ නැහැ. මොකේ one days then this is how you know මේකට වැළුණා ටෙස්ට් එක ගන්න. ඉන්න හොඳ ෆෝම් එකේ මොකද්ද කරලා තියෙනවා ඒ ලෙවල් එකට එන්නේ තත්ත්වයට එන්නේ මොන හරි බැටිං මොනවද ඉම්ප්‍රූව්මන්ට් කරලා තියෙන්නේ. එහෙම ලොකුවට දේවල් වෙනස් කරේ නැහැ. ඉතින් මම ට්‍රේන් කරපු දේවල් ඒවා හරියට කරා විතරයි කරේ. ඉතින් මම බිලිව් කරනවා මාව. ඉතින් ඒක තමයි ලොකුම දේ. එදා ගණන් කිව්වා මේ හදිරොත් කිව්වා ඔයා හුඟක් තිරෙන් පිටිපස්සේ කියන්නේ පිටින් නෙමෙයි පිටින් එළිය ගොඩක් දේවල් කරනවා කියලා ඔයාගේ පර්ෆෝමන්ස් හදාගන්න. එකක් දෙකක් කියන්න පුළුවන් මොන වගේ දේවල්ද කරන්නේ? ගොඩක් කලාට ඉතින් මම ගොඩක් කලා බැට් කරනවා. ඉතින් ඒක තමයි මම මේ නෙට් එකේ ගොඩක් කලාට ප්‍රැක්ටිස් කරනවා බැට් කරනවා. ඉතින් මගේ අඩුපාඩු හදාගන්න දේ තමයි මම කරන්නේ. ඉතින් මම හිතනවා ඒ හින්දා වෙන්නේ නැති මම ලකුණු අතර ඉන්නේ කියලා. එතකොට ඔබ දැනට කීපින් රැන්කින් වල top 10 අතර ඉන්නවා. වඩ මොකක්ද බලාපොරොත්තුවක් තියනවාද ඒ දේම ටෙස්ට් වල සහ වන් ඩේ වල? ඔව් ඇත්තට ලොකු ආසාවක් තියෙනවා මට ෆෝමැට් තුනේම top 10 ඉන්න. ඉතින් කවදා හරි ඉතින් මම try කරන එක මට කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම උපරිම මාන්සි වෙනවා ඒක. ප්‍රථම ඔයා ඉන්ටර්නැෂනල් ස්ටේටස් එකට එනකොට හොඳ ටෙස්ට් බැට්ස්මන් කෙනෙක් විදිහට ආවේ. ඊට පස්සේ වයිට් බෝල් ෆෝමැට් එකට ආවට පස්සේ ඔයා ඒකට ඇඩ්ජස්ට් වුණා. ඊට පස්සේ ආපහු ටෙස්ට් ෆෝමැට් එකට ආවම ඔයාගේ මුලින් තිබිච්ච ප්‍රතිකර්ම රටාව නෙමෙයි අපි දැන් දකින්නේ one day T20 ටෙස්ට් වල හොඳ මික්ස් එකක් අපි දකිනවා. ඒ විදිහට ප්‍රතිකර්ම රටාව වෙනස් කරගත්තේ කොහොමද? ඒකට කවුද උදව් කළේ සහ කොහොමද ඒ ගමන දැන් ඔයා හැඩ ගැහිලා තියෙන්නේ? ඇත්තටම කිව්වොත් දැන් ටෙස්ට් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපේ රන් රේට් එක පොඩ්ඩක් උඩින් තියාගෙන බැට් ගන්න ඕනේ. ඉතින් මම හිතනවා one day T20 ගහන විදියට පොඩ්ඩක් මට මේකටත් ඇප්ලයි කරන්න පුළුවන් වුණා. ඉතින් කෝචස්ලා මට ගොඩක් උදව් කරා. යාළුවෝ කැප්ටන් ටීම්මේට් එකේ කට්ටිය හැමෝම උදව් කරා. ඉතින් මම හිතනවා මට ඒක හෙල්ප් එකක් වුණා කියලා. තරංජේ දැන් විශේෂම දැන් ට්‍රැක් වහන එක පොදිටින් සහ දැන් මේ තරඟෙන් පස්සේ දීර්ඝ කාලයක් ටෙස්ට් තරඟ නැති විලාපයක් ස්කන්ධයක් දිනවා. ඉතින් ඒ ගැනත් සහ ට්‍රැක් වහන එකට නායකයෙක් දීලා ඔබට දැනෙන දේ හිතලා දෙන්න. සෑහෙන හොඳයි සන්තෝෂයි. මොකද කලෙක්ටිව් එෆර්ට් එකක් තිබ්බේ. කිව්වාගේ පැතුම් ලකුණු ගැව්ව හැම මැච් එකේම කමිදු ටච් එකට ආවා, කුසල් මෙන්ඩිස් ටච් එකට ආවා. ෆාස්ට් බෝලර්ස්ලා ස්පිනර්ස්ලා හැමෝම ටීම් එකට ඕන දේවල් ටික කරා. ඉතින් මම හිතනවා ඒක තමයි වෙන්න ඕනේ ටීම් එෆර්ට් එකක් විදියට. මොකද අපි ගාල්ලේ මැච් එක ඩ්‍රෝ වුණත් අපිට සෑහෙන දුකක් තිබ්බේ. මොකද අපිට දිනන්න තිබුණු තරඟාවලියක් 2-0. ඉතින් අපි ඒ තිබ්බ පොඩි මිස්ටේක්ස් හදාගෙන තමයි මේකට ආවේ. අපි කතා වුණා මොකද අපිට මේ ටීම් එක බීට් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ මොටිව් එක තිබ්බේ. ඉතින් මම හිතනවා ටීම් එකක් විදියට අපි ඒ දේ ඩිලිවර් කරා. සෑහෙන සතුටුයි. ඉතින් කිව්වාගේ තව ටික කාලයකට ටෙස්ට් මැච් නැහැ. නමුත් අපි try කරනවා. මම හිතන්නේ බෝඩ් එක අතට try කරනවා ටෙස්ට් මැචස් ගන්න. ඉතින් ඒක හම්බුනොත් ලොකු දෙයක්. මොකද දීර්ඝ කාලයකට පස්සේ ටෙස්ට් මැච් එකක් ශ්‍රී ලංකාවට ඒ රිද්ම් එක පොඩ්ඩක් අයින් යනවා. ඉතින් හිතනවා හොඳ දෙයක් වෙයි කියලා ඉස්සරහට. ධනජේ වර්තමානයේ පටන් ඔබ වගේ ටෙස්ට් තරඟාවලියක් අපිට සෑහෙන කාලෙක නැහැ. නමුත් ඔබ කිව්වාගේම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් තමත් හොඳ තත්ත්වයට එන දින පර්ෆෝමන්ස් වලින් ඒ රිද්ම් එක ගැටලුවක් වෙනවා නේද? ඉදිරි තරඟාවලියකට ප්‍රවිෂ්ඨ විශේෂයෙන්ම තරඟාවලියේ අවසානයේ ඊළඟටත් ඔබ සහභාගී වෙන ඉදිරි තරඟාවලියකට ලංකාවේදී ඒක පැතුම් එක උදාහරණ කැමතියි. දැන් ඒක ඔබට බාධාවක් නෙමෙයි නේද? අපේ ටෙස්ට් ඇවරේජ් එකක් කන්ටිනියු කරන්න මොකද ඔය රිද්ම් එකට එන්න තව අවුරුද්දකට ආසන්න කාලයක් තමයි ටෙස්ට් තරඟාවලියක් තියෙන්නේ. දෙන්නටම යොමු කරන ප්‍රශ්න. ඇත්තටම මේක බැට්ස්මන් කෙනෙක් විදිහට පොඩ්ඩක් අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපිට කාලයකට මැච් නැති කියන ඉතින් මම හිතනවා ඒ වෙනුවට අපිට ක්ලබ් මැච් තියෙනවා, 3 day මැච් තියෙනවා. ඉතින් අපිට ඒක ඒ අතර සෙල්ලම් ගන්න පුළුවන්. ඉතින් රිද්ම් එක දිහා ඔබෙන් අහන්නේ මේ දැන් අද 40% ටාර්ගට් මාටපත් වුණා. ඉතුරු කඩො ටික දවා ගන්න ටික පන්දු 34ක් ඇතුළත දවා ගන්න විශේෂ සැලසුමක් කේම යොදා ගත්තද අද දිනේ? විශේෂ දෙයක් කියන්නේ අපි ටීම් එකක් විදිහට කතා වුණේ අපි හැමතිස්සෙම KPIs දා ගන්නවා ටීම් එකේ එන්න කලින්. අපි ගොඩක් වෙලාවට අපි මේ ටෙස්ට් කලින් අපේ සීරීස් ටික ඇනලයිස් කරනවා. අපේ මේඩන් පර්සන්ටේජ් එක ටිකක් අඩු වෙලා තිබ්බේ. අපේ බලාපොරොත්තු තිබ්බේ මේඩන් පර්සන්ටේජ් එක වැඩි කරන්න. ඉතින් අපි ඒකට තමයි ප්ලෑන් කරේ. මොකද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අර
අපි රිදම් එකක් තියාගෙන යන්න ඕනේ ප්‍රෙෂර් එකක් බිල් කරන්න ඕනේ අනිත් පැත්තේ විකට්ස් ගන්න. ඉතින් මම හිතනවා සෑහෙන හොඳට පන්දු යවනවා නේද කරා කියලා. ධනා දැන් මාස 12කට ටෙස්ට් ක්‍රිකට් නෑ විශේෂයෙන්ම වයිට් බෝල් ගහන්න නැති අය කොහොමද ඒක තියාගෙන අන්තිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක ඔයගොල්ලෝ ලිමක් කරාද තව ටෙස්ට් මැච් ගන්න මොකද එහෙම සාකච්ඡාවක් තිබුණා. ඔව් පැතුම් කිව්වාගේ ඉතින් අපිට ඩොමෙස්ටික් මැචස් තමයි තියෙන්නේ. ඉතින් දැනට වන් ඩේ තරඟාවලියක් එනවා. ඉතින් ඒකට සහභාගී වෙලා ඊට පස්සේ 3 ඩේ තරඟාවලිය එනවා. ඉතින් NSL තරඟාවලිය ඒ වගේන් තමයි අපිට ෆෝම් එක තියාගන්න වෙන්නේ. ඉතින් අන්ෆෝචුනේට්ලි ඉන්ටර්නැෂනල් ටෙස්ට් නෑ. ඉතින් අපි රික්වෙස්ට් එකක් දුන්න SCLC එකට ඒගොල්ලෝ සෑහෙන්න ඒ ගැන මම හිතන්නේ කතා කරනවා ටීම්ස් එක්ක. ඉතින් මොකද මැච් 3-4ක්වත් තව ගහගත්තොත් අපිට ඒක සැරින් සැරේට හරි කන්ටිනියු කරගෙන යන්න පුළුවන් හින්දා. දනා ප්‍රභාත් ටෙස්ට් පිටියට ආවට පස්සේ විකට් 20ක් ගැනීමේදී අපේ ලයිෆ් ලයින් එක නැත්නම් අපේ ප්‍රධාන බලාපොරොත්තු වුණේ ප්‍රභාත්. එයා ෆස්ට් ටයිම් කඩුව නැතුව ගියා ගාන්නේ. මේ මැච් එකට එන්න ඉස්සෙල්ලා නැත්නම් මැච් එකේ පළවෙනි දවස් දෙකේ ගියාට පස්සේ මොනවාද ඒ ප්‍රභාත් බෝලේ අතර දෙනකොට මොනවාද යාට කිව්වේ? විශේෂ දෙයක් නෑ. මම හැමතිස්සෙම කියන්නේ තමන් තවන්ව බිලීව් කරන්න ඕනේ ක්‍රිකට් වල. මොකද තමන් හොඳ නම් තමයි තමන්ට පර්ෆෝම් කරන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම කතා වුණ එක එයා සෑහෙන දේවල් කරලා තියෙනවා රටට. ඉතින් එයා ඒ ඔප්පු කරලා තියෙනවා එයා හොඳ බෝලර් කෙනෙක් කියලා. එයා টপ 10 උත් හිටියා. ඉතින් එයාට ඒ පොඩි රිද්ම් එකේ අවුලක් තිබ්බේ. ඉතින් මම හිතනවා ඒක එයා සෑහෙන මහන්සි වුණා මැච් එක යන අතරතුරත්. ඉතින් මම හිතනවා එයාගේ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි අපිට අන්තිම ඉනිං එකේ දැක් ගන්න. කෙස්නාගේ කැටියට දැන් ලොකු සාකච්ඡාවක් යන ලෝකයේ ටෙස්ට් සුළුතාවය ගැන එක හොඳ දෙයක්ද කොහොමද කියලා. මොකද ඔයාගේ මතේ ඒ ගැන දැන් මේ දෙවෙනි සයිකල් එක ඔයා කැප්ටන් වෙලා ඉන්නේ. සුළුතාවයේ ඒ ටෝර්නමන්ට් ස්ට්‍රක්චර් එක ගැන මොකද්ද ඔයාට? ඒක සෑහෙන හොඳ දෙයක්. මොකද අපිට ගිය සයිකල් එකෙන් බලා ගන්න පුළුවන් සවුත් අප්‍රිකා වගේ සයිඩ් එකක් ඒක දින්නම්. මොකද ඒගොල්ලෝ සෑහෙන හොඳට පර්ෆෝම් කරා අන්තිම කාලේ. ඉතින් ඒගොල්ලෝ ඩිසර්ව් ඒක දිනන්න. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ ICC ට්‍රොෆි එකක් දෙන්න තිබ්බේ නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් ඒ ටෙස්ට් චැම්පියන්ෂිප් එක කියන එක මාර වටිනවා. මොකද රටක් විදියට ඒක සෑහෙන උඩින් තියන්න පුළුවන් දෙයක්. ඉතින් මම හිතනවා සෑහෙන හොඳ දෙයක් ටෙස්ට් ක්‍රීඩාවට. මොකද ඒක දැන් කම්පිටිටිව් වෙලා තියෙනවා සෑහෙන. ඉතින් අපි අර පැතුම් කතා වුණා වගේ රන් රේට් ඒ ඔක්කොම දැන් එනවා හැමතිස්සෙම ගේම් එකට. ඉතින් මම හිතනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු දෙයක් මේ චැම්පියන්ෂිප් එක ගැන. දනා එතනින්ම පටන් ගන්න කැමති විශේෂයෙන්ම අපිත් පෞගිය ටෙස්ට් චැම්පියන්ෂිප් දෙකේම කිට්ටුවටම ආවා අවසන් මාතරණයක් ක්‍රීඩා කරන්න. නායකයෙක් විදියට මොකක්ද දාලා තියෙන සැලසුම මේ වර අවසන් මාතරණයක් ක්‍රීඩා කරන්න මම හිතන්නේ ඕගොල්ලෝ ටීම් එකක් වෙන්න මොකක්ද තියෙන සැලසුම දැන් පටන් ගත්ත විතරයි. ඔව් අපි අනිත් වර්ල්ඩ් කප්ස් ආරම්භ බැලුවත් මොකද ගොඩක් වෙලාවට නොකවුට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි මේකෙත් අපි මැචස් සෙල්ලම් කරාට පොයින්ට්ස් ආවේ නැත්නම් අපි ගේම් එකෙන් එළියට යනවා. ඉතින් අපි දැන් කතා වෙලා තියෙන අපි ගොඩක් මිස්ටේක්ස් අඩුවෙන්ම කරන වෙලාවට තමයි අපි මැචස් දිනන්නේ. මොකද මැචස් දිනන තරමට ලැබෙන පොයින්ට්ස් වැඩි. ඉතින් අපි පුළුවන් තරම් පොයින්ට්ස් එකතු කරගෙන උඩට යන්න බලනවා. අර කිව්වාගේ අපිට ගිය සර්කල් එකේ පොඩි අතපසුවීම් ටිකක් වුණා. ඉතින් අපි ඒකෙන් මම හිතන්නේ අපිට තිබුණු ලොකු chance එකක් මග හැරුණා. ඉතින් මම හිතනවා අපි ඒක නිවැරදි කරගෙන මේ පාර උඩටම යන්න. ක්ලබ්ස් මෑත කාලේ තිබුණු ඉෂුව එකක් තමයි ලෝ ඕඩර් එක බැටිං වලට කන්ට්‍රිබියුට් කරන ලොකෝට දක්වන්නේ නැති එක. ඔබ හිතනවාද මේ තරග කීපෙදී ඒ ඉෂුව එක ප්‍රමාණවත් ඇඩ්‍රස් කරන්න පුළුවන් නැති? ඔව් මම හිතනවා අර කුසල් මෙන්ඩිස් නම්බර 7 ක්‍රීඩා කරන එක සෑහෙන වැදගත් කණ්ඩායමක්. මොකද ලංකාවේ ඉන්න හොඳම පිටුකරුවන්ගෙන් කෙනෙක් එයා. ඉතින් එයා නම්බර 7 ඉන්නවා කියන්නේ නිව් බෝල් එකටත් සෑහෙන වැදගත්. ඉතින් අන්තිම තරඟාවලිය හැම එකේම ලකුණු අතර හිටියා. මම හිතනවා ඉතින් එයා ඒක දිගටම කන්ටිනියු කරොත් ඒ තියෙන ඉෂුව එකත් සෝල්ව් වෙයි කියලා. You have been playing attacking cricket in Test cricket too. I mean, what inspires you to play a lot of shots, opening the batting in Test cricket also? And you have been a classic batsman, stylish batsman. Who do you admire or who do you follow in international cricket? ඇත්තටම මම ලොකුට ෆලෝ කරනවා විරාට් කොහ්ලි. ඉතින් මම ආසයි බැට් කරන ස්ටයිල් එකට. ඉතින් මැද්දට ගියා මම බලන්නේ මට පුළුවන් දේ කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් මම උපරිම දෙනවා මැද්දට. Virat Kohli nede? Virat. Okay. Can you Once again repeat that. You understood? can you explain it? Virat Kohli nede? No. Virat Kohli. Yeah, he was telling that he's admiring Virat Kohli a lot. So I think he's following his pattern and he's bringing his white ball game into Test cricket. One question, please. Yes. I mean,
Bangladesh played beautiful cricket in Galle. Have you expected from this downbeat performance from Bangladesh? Not at all. We will take all the teams. We don't take granted. We putting our full effort and trying to win the game. So I think they played very good cricket at goal. And we had our plans and we executed them well in this match. And result came to us. දාන දැන් අපිට අවුරුද්දක් ටෙස්ට් මැච් නැති වුණාට ඊළඟ ටෙස්ට් මැච් 10ම ක්‍රීඩා කරන්න තියෙන ඊළඟ අවුරුද්ද ඇතුළේ. ඒ කියන්නේ සෑහෙන කාලයකට කාලයක් එනවා ඊළඟ ජූනි වල ඉඳලා. එතකොට ඊළඟ ජූනි වල අපිට පටන් ගන්න තියෙන ඉන්දියාවත් එක්ක. ඉන්දියාවේ කෝලි සහ ශර්මා නැති වෙලා තිබෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රබලතාවය පිළිබඳව කොහොමද අධ්‍යයනය කරලා තියෙන්නේ සහ මේ ඊළඟ අවුරුද්දේ තියෙන මේ ටෙස්ට් මැච් 10 එක දිගට ක්‍රීඩා කිරීම ඔයා හිතනවාද කණ්ඩායමට වාසියක් වෙයි කියලා ලෝක කුසලානේ දක්වා යන්න? අපි අර කිව්වාගේ ටෙස්ට් මැච් නැති වෙලාවට ඒක ටිකක් අපහසුයි. නමුත් එක දිගට තියෙනකොටත් ඒක ලේසිත් නෑ. නමුත් අපි ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස් හැටියට හැමදේටම ඇඩැප්ට් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඉන්දියා කෝලි රෝහිත් දෙන්නම නෑ. නමුත් ඒගොල්ලන්ට හොඳ යන් ටැලන්ට් ඉන්නවා. ඉතින් අපිටත් මම හිතන්නේ බෑකප් එක තියෙනවා ඔන්ලාක. දැන් පැතුම් කමිදු ඒ වගේ සෙල්ලම් කරන අය දැන් ඒගොල්ලෝ හැමතිස්සෙම රෑන්කින් වල උඩට යනවා. ඉතින් මම හිතනවා අපිට හෙඩ් ටු හෙඩ් හොඳ ගේම් එකක් තියෙයි කියලා. Final question. ඇතුම් ඔයා දැන් අවුරුදු කීපයක ෆෝමැට් තුනේම සාර්ථකත්වයක් තියෙනවාට දැන් අනිත් ෆෝමැට් එක බලනකොට ටෙස්ට් ශතකයක් කොච්චර වටිනවද ඔයාට ටෙස්ට් පර්ෆෝමන්ස් එක? ඇත්තටම ටෙස්ට් කියන්නේ මම හිතන්නේ සෑහෙන වටින දෙයක්. ඉතින් ප්ලේ කෙනෙක්ට ටෙස්ට් ශතකයක් කියන්නේ මාර වටිනවා. ඉතින් ඒක වචනයකට කියන්න අමාරුයි.